කවුද? ඔව් මහත්තයෝ. ඇයිද දන්නේ? මොකද කාරණේ? මේ ඔයගොල්ලෝ කොහොමද ඉතින්? අනේ මහත්තයෝ අපි හරි අසරණයි මේ වෙලාවේ. මේ වෙලාවේ මගේ ළමයි දෙන්නත් එක්ක මම තනියම ඉන්නේ මේ ගෙදර. කන්න බොන්න නෑ හරියට. ගොඩක් දුකින් ඉන්නේ මේ වෙලාවේ. මේ අපිට ජීවත් වෙන්න විදියක් නෑ. මගේ ළමයි දෙන්න කෙල්ල දෙන්න තනියම. තාපොට් දැන් ඉන්නේ කියන්නේ. මහත්තයෝ මේ ඉන්නේ මගේ ළමයි. නැන්දට මේ අපි පොඩි බඩුවක් ගෙනව කට්ටිය සල්ලි එකතු කරලා. අනේ මම පින් සිද්ධ වෙනවා මහත්තයෝ. මේ වෙලේ ගොඩාක් පින් සිද්ධ වෙනවා මේක මට මේ ගොඩක් වටිනවා ළමයි එක්ක. මට කරගන්න දෙයක් නැතුව හිටියේ ගොඩාක් පින් සිද්ධ වෙනවා මහත්තයෝ. පින් සිද්ධ වෙනවා මහත්තයෝ. අපේ බඩගින්න නිවනවට ඔයාලා හැමෝටම ගොඩාක් පින් සිද්ධ වෙනවා මහත්තයෝ. ලොකෝ මොකවත් නැත්නම් ඉතින් අපිටත් පුළුවන් විදියට ඉතින්. අනේ මේ හොඳටම ඇති මහත්තයෝ. අපි ගොඩාක් අසරණ වෙලා හිටියේ මේ වෙලාවේ. රටට අත්තු වත්මන් ආපදා තත්ත්වයෙන් මෙරට අහිමි වූ ජීවිත ප්‍රමාණය අතිවිශාලය. රටවල් වලින් පවා ආධාර උපකාර ලැබෙන මේ මොහොතේ අපි අපේ ජනතාව වෙනුවෙන් නැගී සිටිනවා. දේශයට වැරවෙරදී නිතියෙන් පන ගැහෙන හදවතට සිය පනදී රකීමින් නොහැක්කක් නොමැති වග ලොවටම කිය